මේ සම්පූර්ණයෙන්ම AI තක්ෂණයෙන් සකසා ඇති බව කරුණාවෙන් දන්වා සිටිමි. ගාල්ලේ උපත ලබා නිහතමානී පෞල් පසුබිමකින් පැමිණි දකුණත් ආරම්භක පිතිකරුවන පැතුම් නිස්සංක සියලුම ආකෘතිවලින් ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර ඔහුගේ කැපවීම සහ අඛණ්ඩ දක්ෂතා හේතුවෙන් ජාතික කණ්ඩායමේ ස්ථිර සමාජිකයෙකු බවට පත්වී ඇත. පාසල් ක්‍රිකට් දිවියේදී කැපී පෙනෙන දස්කම් දැක් වූ ඔහු රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව නොදැවී ලකුණු 205ක් ලබා ගැනීමෙන් පසුව දේශීය ක්‍රිකට් පිටියේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ අවධානය දිනා ගැනීමට සමත් විය. 2021 මාර්තු මාසයේදී බටහිර ඉන්දිය කොළවන්ට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි නිස්සංක සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලකුණු 103ක් රැස් කරමින් මෙම සුවිශේෂී දස්කම කළ ශ්‍රී ලංකාවේ සිව්වන පිතිකරුවා ලෙස ඉතිහාසයට එක් විය. 2024 වසරේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව එක්දින තරගයකදී ලකුණු 210ක් ලබා ගැනීමෙන් ද්විත්ව ශතකයක් වාර්තා කළ ඔහු එක්දින ඉතිහාසයේ මෙම සංදිස්ථානයට ළඟා වූ ප්‍රථම ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස සනත් ජයසූරියගේ වාර්තාව බිඳ හැලීමට සමත් විය. 2020 ජාත්‍යන්තර T20I ආකෘතිය තුලද විශිෂ්ට දක්ෂතා දක්වන ඔහු සිය මංගල T20I ශතකය ලකුණු 108ක් ඉන්දියාවට එරෙහිව වාර්තා කළ අතර එතෙන් පටන් කෙටිම ක්‍රිකට් ආකෘතියටද තම දක්ෂතා සාර්ථකව අනුවර්තනය කරගෙන ඇත. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේදී ඔහු අතිවිශිෂ්ට දස්කම් පෙන්වමින් ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් ඇතුළුව ලකුණු 417ක් රැස් කර ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට තීරණාත්මක දායකත්වයක් සැපයීය. ඔහු 2023 වසරේදී එක්දින ජාත්‍යන්තර තරඟවලදී ලකුණු 10 සීමාව ඉක්මවා ගිය ප්‍රථම ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වී ඇත අතර එය නවීන ක්‍රිකට් පිටියේ ඔහුගේ අඛණ්ඩ දක්ෂතා සහ ඉහළ සාන්ද්‍රණයේ මනාව පිළිඹිබ කරයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී දකුණත් පිතිකරුවෙකු ලෙස කටයුතු කරන පැතුම් නිස්සංක ඊටමත් විචක්ෂණශීලී පිතිකරන විලාශයකට හිමිකම් කියන අතර ඔහු ක්‍රීඩා කරන සෑම ආකෘතියකදීම කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දීමට නිරන්තරයෙන් උත්සාහ කරයි. ජාත්‍යන්තර මට්ටමේ ටෙස්ට් එක්දින සහ 20 ශතක රැස් කර ඇති ඔහු ලෝකයේ ක්‍රිකට් ආකෘති 3දීම ශතක ලබා ගැනීමේ සුවිශේෂී දස්කම සහිත ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කිහිප දෙනා අතරට එක්වීමට සමත් විය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තුල අංක 18 දරන ජර්සිය පළදින ඔහු ලෝකයේ හොඳම පිතිකරුවා වීමට සිහින දකින බව ප්‍රකාශ කර ඇති අතර ක්‍රිකට් පිටියේ තව දුරටත් ශ්‍රී ලංකාවට අභිමානය ගෙනීමට බලාපොරොත්තු විය.